හයි ගයිස් කොහොමද ඉතින් ඔයාලට මම හිතනවා ඔයාලා ඔක්කොම හොඳින් ඉන්නවා කියලා. ඉතින් අපි අද ට්‍රිප් එකක් යන්න තමයි හදන්නේ. මම දැන් මේ ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් අපි අද යනවා බඹරකන්ද දියඇල්ල බලන්න. ඉතින් අපි හිතුවා අපි යන්නේ මේ ට්‍රිප් එක vlog එකක් විදිහට ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. එහෙනම් ඉතින් අද අපේ vlog එක මොන වගේ එකක් වෙයිද කියලා බලාගෙන ඉන්න. ඉතින් යාළුවනේ ඔයාලා මේක බලන්න එනවනම් කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ ඇවිල්ලා බෙලිහුල්ලොය පඹහින්න කළු පහන පහ කරලා තමයි මේක බලන්න යන්න තියෙන්නේ. අපි මේ දැන් ඉන්නේ බඹරකන්දට යන පාරේ ටිකක් දුරට ඇවිල්ලා. ඉතින් යාළුවනේ බලන්නකෝ මේ කොළපාට පරිසරයේ තියෙන සුන්දරත්වය. මේ කමෙන්ට් එක වීඩියෝ කරන්න හදුවේ වීඩියෝ ගෑනුන්ගේ මොලේ හැඳිමිටේ කියන්නේ නිකන් අනේ යන්න ගෑනිට හැඳිමිටේ හරි මොලයක් තියෙනවා පිරිමියගේ මුට්ටියේ කුරු ගන්නෙ ඇත්තද ශ්‍රී ලංකාවේ තියෙන උසම දියඇල්ල තමයි මේ තියෙන්නේ. මේකේ උස මීටර් 263ක් වෙනවා. මේ දියඇල්ල ලෝක දියඇලි ශ්‍රේණිගත කිරීම වලට අනුව 299 වන ස්ථානයේ තමයි තියෙන්නේ. මේ බඹරකන්ද දියඇල්ල පටන් ගන්නේ වලවේ ගඟේ එක් අත්තක් වන කුඩා උයේ. ඉතින් අපි වාහනේ එන්න පුළුවන් තුර ඇවිල්ලා ඉවරයි. දැන් තියෙන්නේ වයින් යන්න. මෙන්න මෙතන ටිකට් කවුන්ටර් එකක් තියෙනවා. ඉතින් ඔයාලා මෙතනින් ටිකට් එකක් අරගෙන තමයි පහළට යන්න ඕනේ.
පුළුවන් බඹර කඳ දියැල්ල බලන්නත් පුළුවන්. ඒත් ඉතින් අපි අද යන්නේ බඹර කඳ දියැල්ල බලන්න විතරයි. ආයිත් දවසක ඉතුරු දියැලි දෙකත් බලන්නෙමු. ඉතින් අපි දෙන්න පොඩි කයකුත් ගහගෙන දියැල්ල ළඟට යන ගමන් තමයි මේ ඉන්නේ. අපි මේ යන්නේ ෆයිනස් කැලයක් මැදින්. ඉතින් හරිම ලස්සනයි. චුට්ටක් විතර මහන්සි අපිට පඩිපෙළ තමයි නගින්න තිබ්බේ ෆයිනස් කැලේ පුරාවටම. ඔන්න ඉතින් අපි හිමින් දියැල්ල ළඟටම ආවා. ඉතින් අපි දියැල්ලත් බලලා ගෙදර යන්න තමයි මේ හදන්නේ. ඉතින් අපි දෙන්න හොඳටම බඩගින්න හිටියේ. ඉතින් අපිට මගදී හම්බුණා අච්චාරු කඩයක්. ඉතින් අපි දෙන්නේගෙන් අච්චාරුවකුත් ගත්තා. කොහේ හරි නවතින තැනක් තිබුණොත් කාලා යමු කියලා හිතාගෙන ඉතින්. අපි හැමදාම පොල් රොටි කන කඩයක් තියෙනවා. ඉතින් අපි දෙන්න හිතුවා අපි එතෙන්ට ගිහිල්ලා මේ පොල් රොටි කමු කියලා. පොල් රොටි කියන චුට්ටක් පරක් වුණා. ඒ නිසා ඉතින් අපි දෙන්න මේ බඩගිනි ඉවස ගන්න බැරුව අපි දෙන්න අච්චාරුව කෑවා. අච්චාරුව ගත්තේ මට. බලන්න ඉතින් මේක කවුද කන්නේ කියලා. ඔන්න ඉතින් අපේ රොටි ටික නම් ආවා. බලන්නකො මොනවද තියෙන්නේ කියලා. මෙතන රොටි හරිම රහයි. මාළුව 3ක් තියෙනවා. අමන් වැඩිපුර මාසනේ 7 මාළු වේග කන්න. ඒකත් එක රොටි මාරම රහයි. මේ ඉතින් පුදුම ඉවසීමක් තමයි තිබ්බේ ඒ වෙලාවෙම. ඉතින් අපි හිමින් රස කර කර ඒ රොටි ටික බඩට දාගත්තා.
මෙන්න මේ විදිහට තමයි අපේ අද දවසේ ඉවර වුණේ. ඉතින් මේ වගේ ලස්සන වීඩියෝ එකක් ආයෙත් අරන් එනකම් පරිස්සමින් ඉන්න. ඔයාලා අපේ channel එක subscribe කරලා නැත්නම් පහලින් තියෙන බටන් එක click කරලා පුංචි අපේ පවුලට එකතු වෙන්න කියලා ආදරයෙන් ඉල්ලනවා. bye bye.